බොහෝම ඉක්මනින් නිවන් දකින්න හදනවා. සමහර පින්නතුන්ට ලොකු හදිස්සියක් තියෙනවා නිවන් දකින්න. හදිස්සිය තියෙන්න ඕන. හැබැයි ඒ ක්‍රමය අනුගමනය කරන්න ඕන. ඒ පිළිවෙල තේරුම් ගන්න ඕන. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි සම්බුද්ධ ශාසනයේ දිවස්සත්තුන් අතර අග්‍රස්ථායක පින්නතුනි අනුරුද්ධ මහරහතන් වහන්සේ. අනුරුද්ධ තරුණයා කල්ප ලක්ෂයකට පෙර එක්තරා බුදුරජාණන් වහන්සේ නමක් භික්ෂුන් වහන්සේලා ඉදිරියේදී තවත් භික්ෂුන් වහන්සේ නමකට අගතනතුරක් දෙනවා දැකලා ප්‍රාර්ථනාවක් කරනවා ධම්සභා මණ්ඩපයේ කෙළවර ඉඳගෙන මටත් කවදා හරි බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ මේ විදිහේ තනතුරක් ගන්න ඕන කියලා. පින්නතුනි ප්‍රාර්ථනාව කරලා ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ගාවට ගිහින් ආරාධනා කරනවා බුදුහාමුදුරුවනේ පහවදා දානෙට මගේ ගෙදරට වඩින්න. පින්නතුනි බුදුරජාණන් වහන්සේ ලක්ෂයක් මහ සංඝරත්නයේ පිරිවරාගෙන තරුණයාගේ ගෙදරට වඩින. දන් දීලා වළඳලා අවසානයේ තරුණයා ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා බුදුහාමුදුරුවනේ මම ඊයේ මේ විදිහේ ප්‍රාර්ථනාවක් කරා ඉෂ්ට සිද්ධ වෙයිද? ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා තරුණයාට ඔබගේ ප්‍රාර්ථනාව ඒකාන්ත වශයෙන්ම සමෘද්ධිමත් වෙනවා. හැබැයි මෙතෙන් සිට කල්ප ලක්ෂයක් ඉක්ම වූ තැන අනාගතයේ මතු බුදු වෙන ගෞතම සම්බුද්ධ ශාසනයේ දිවස්සත්තුන් අතරින් අග්‍රස්ථායක වෙනවා. දිවස්ත ඇත්තවුන් අතරින් අගතනතුරු ලබනවා. එනිසා පින්නතුනි කල්ප ලක්ෂයක් පෙරම් පිරුවා අනුරුද්ධ මහරහතන් වහන්සේ. එනිසා අපේ කාරුණික පින්නතුන් දැන් ඉඳන් පටන් ගන්න, අද ඉඳන් පටන් ගන්න කරන හැම කුසල කර්මයක් එක්කම හැම පින්කමක් එක්කම ප්‍රාර්ථනාව අධිෂ්ඨානය හරි වැදගත්.